iBoy travel with යා සමග ලෝයට එකතු වී සිටින ඔබ සියලු දෙනාම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මාගේ නුවරඑළිය සංචාරයේ තුන්වෙනි දිනේ ආරම්භම විදිහට ග්‍රෙගරි උද්‍යානයේ තමයි අද සංචාරය කරන්නේ. මේ තා සුන්දර තැන් නරඹන්න පුළුවන්. ඉතින් දිගටම එකතු වෙලා සිටින්න travel with යා සමග. නුවරඑළිය සංචාරය කරන ඕන කෙනෙකුට හැමතිස්සෙම නරඹන්න පුළුවන් සුදුසු ස්ථානය තමයි මේ ග්‍රෙගරි උද්‍යානය සහ ග්‍රෙගරි වැව. මේ බෝට් සංචාරයක ගියොත් අපිට නුවරඑළිය මේ සුන්දරත්වය නරඹන්න පුළුවන්. ඉතින් ඔබත් මේ උද්‍යානයේ පැමිණෙන්න අමතක කරන්න. නම්බොඩැල්ලේ සුන්දරත්වයට විඳගනිමින් දිනතුරක නුවරඑළිය සංචාරය නිමා වෙනවා. ඉතින් සුන්දර විදේශ සංචාරය සමගින් නැවත අපි එකතු වෙමු මේ travel with Yash